අගෝස්තු මස 29 වෙනි දින කාලගුණ අනාවැකිය. පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ. අලුයම් කාලයේදී මහෝය පදිගතලාව ලබුගම ආශ්‍රිත ප්‍රදේශවල මීදුම් සහිත කාලගුණයක් ඇතිවන බැවින් රිය ධාවනයේදී වඩා සැලකිලිමත් වන්න. අලුයම් කාලයේදී බෙන්තොට සිට මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන සුළු වැසිවාර කිහිපයක් ඇතිවේ. උදැස්සන කාලයේදී හෝ දහවල් කාලයේදී දිවයිනේ තැනින් තැන අහස වලාකුළු වලින් බර වේ. උදැස්සන කාලයේදී අම්බලන්ගොඩ ගාල්ල මාතර ආශ්‍රිත ප්‍රදේශවල මද වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල වැසි රහිත වියලි කාලගුණික තත්ත්වයක් ඇතිවේ. සවස් කාලයේදී බස්නාහිර දකුණු පළාත්වල තැනින් තැන සුළු වැසි ඇතිවේ. දිවයිනේ වැඩි උෂ්ණත්වය පොළොන්නරුව ආශ්‍රිත ප්‍රදේශවල සෙල්සියස් අංශක 38ත් 40ත් මට්ටමක පවතී. අවම උෂ්ණත්වය නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවල සෙල්සියස් අංශක 24ක මට්ටමක පවතී. මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, පුත්තලම, ගල්ගමුව, පොළොන්නරුව සහ කතරගම ආශ්‍රිත ප්‍රදේශවල පැයට කිලෝමීටර් 45ත් 55ත් අතර තද සුළං ඇතිවේ. සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 25ත් 30ත් අතර සුළං ඇතිවේ. උදැස්සන කාලයේදී දිවයින වටා මුහුදු ප්‍රදේශ තරමක් දුරට රළුවේ. චන්ද්‍රිකා දත්ත හරහා නවීනතම තාක්ෂණය ඔස්සේ මෙම කාලගුණික තොරතුරු සපයන අතර විටින් විට හමන සුළඟේ වේගය අනුව මෙම තොරතුරු වෙනස් වීමේ හැකියාවක් පවතී. ඒ හේතුවෙන් අපගේ ඉදිරි අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින්න.